ඉතින් මේ බස්සල කෝච්චිය යනකොට ඇතිවන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ පිරිමින්ගෙන් ඇතිවන කරදර. සමහර පිරිමි කන්න වගේ මූණ දිහා බලගෙන නිකන් කෑදර බැල්මවල් හලාගෙන සමහරක් අයෝ කලිසමස්ය හත දමාගෙන මල විකාර කරනවා. ඇත්තටම පොදු පෙවාහන මාධ්‍යයේදී කාන්තාවකට තියෙන ආරක්ෂාව ගොඩක්ම මදි. සහ මා හිරිකිතයි මේ වගේ පිරිමි ඉන්නකොට පොදු ප්‍රවාහන මාධ්‍ය පාවිච්චි කරන්න. ඇත්තටම මේක පිරිමින්ට තියෙන මානසික ලෙඩක්ද? ඇත්තටම මේක මානසික රෝගී තත්වයක්. පිරිමින්ට පමණක් නෙවෙයි ගැහැණු අයටත් තියෙන්නට පුළුවන්. හැබැයි වැඩිපුරම දකින්න ලැබෙන්නේ පිරිමි අය ළඟ. එතකොට මේක කියන්නේ ප්‍රදර්ශන කාමුකත්වය කියලා. ප්‍රදර්ශන කාමුකත්වය කියන්නේ කිසිම කෙනෙක්ගේ අවසරයකින් නැතුව නිකම් බලහත්කාරයෙන් තමන්ගේ ශරීරය හෝ ශරීරයේ අවයව පෙන්වලා ලබන තෘප්තිය. ඇත්තටම මේක මනෝවිද්‍යාවේදී මානසික රෝගී තත්වයක්. ඉතින් මේ වගේ කට්ටිය හඳුනගන්න පුළුවන් ක්‍රම තියෙනවද? ඒ කියන්නේ නිකන් දුර තියා හඳුනගන්න වගේ එහෙම මොන හරි ක්‍රම නැද්ද? දුර තියා හඳුනගන්න පුළුවන්ද කියලා අහුවහම කියන්න තියෙන්නේ ඒකට එකපාරටම බෑ දුර තියා හඳුනගන්න. හැබැයි මෙයාගේ ලක්ෂණ කීපයක් තියෙනවා. මේ කට්ටිය මේ ඇත්තටම මේක නිකන් මහා පීඩිත දෙයක්. මොකද එයාලා අනිත් අයගේ භාව ප්‍රකාශයන් දැකලා සතුටට පීතියට පත්වීමක් තමයි සිදු වෙන්නේ. එතකොට මුලින්ම මෙයාලා අදාළ පාර්ශවයේ කෙනා අපහසුතාවට ලැජ්ජාවට පත් කරලා ප්‍රීතියක් ලබා ගන්නවා. ඒ වගේම මේ ගොඩක්ම එතකොට තව දෙයක් තමයි මෙයාලා අර ලිංගික කටයුතු වලට තරම් කැමැත්තක් දක්වන්නේ නැහැ ඇත්තටම. ඔවුන් තමන්ගේ ශරීරයේ කොටස් එහෙම නැත්නම් ශරීරයේ රහස් ප්‍රදේශය ප්‍රසිද්ධියේ පෙන්වලා ඒකින් වින්දනයක් සතුටක් ලබා ගන්න එක තමයි එයාලා ප්‍රධාන වශයෙන්ම කරන්නේ. ඒකට එයාලට තැන අදාළ නැහැ. ගොඩක් වෙලාවට තැනක් කියලා එයාලා ගන්නේ ඔය ගොඩාක් කාර්යබහුල ප්‍රදේශ. උද්‍යානයක් වේවා, කෝච්චිය, බස් එක මේ වගේ සෙනග ගැවසෙන තැනක් තමයි මෙයාලා මේ වැඩේ සඳහා තෝරා ගන්නේ. ඇත්තටම මේගොල්ලෝ මේ වගේ තත්වයකට පත් වෙන්න හේතු තියෙනවද? මට හේතු දැනගන්නත් ඕන. හේතු ගත්තන් පස්සේ ප්‍රධානම හේතුවක් තමයි මෙයාලා පොඩි කාලේ මුහුණ දෙන්න ලැබෙන යම් සිද්ධීන්. අනේ සිද්ධි පාදක කරගෙනත් මේ තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම නිසි වයසේදී මේ ලිංගිකත්වය කියන දේ පිළිබඳව අධ්‍යයනයක් තියෙන්නට ඕන. දැනුමක් තියෙන්නට ඕන. අනේ දැනුම නැති වුණත් මේ තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම සමාජයෙන් යම් පසු බෑම් ඒ වගේම සමාජයෙන් ඒ යම් පුද්ගලයන්ගෙන් ඇතිවන අවහිරකම් පීඩා වගේ දේවල් නිසා මේ තත්ත්වයට පත් වෙනවා. අනිත් දේ තමයි මනසට ඇතිවන විවිධ චිත්ත වේගී තත්ත්වයන් නිසා හෝමෝන ක්‍රියාකාරකම් නිසාද මේ තත්ත්වයට පත් වෙනවා. මේ වෙනුවෙන් අපිට මොනවා හරි කරන්න දෙයක් තියෙනවද? ඇත්තටම යම්කිසි වෙලාවක බලනකොට අනුකම්පාව ලැබිය යුතු පිරිසක්ද කියලාත් හිතෙනවා. කරන්න තියෙන්නේ එකම දෙයයි ෆෝන් එක අරගෙන වීඩියෝ කරන එකද? අපෝ නැහැ. එහෙම නැත්නම් ගස්බඳලා ගහන එකද? අපෝ ඒකත් නෙවෙයි. ඒ මොන දේ කරත් එයාලට පීඩාවක් දෙනවා කියන්නේ එයාලා ඒකින් සතුටක් ලබනවා කියන එක. කොහොම වුණත් කුටි ගහලා තලලා හරි මොනවා හරි කරලා ඒක සනීප වුණාන් පස්සේ එයාලා ආයෙත් ඒ දේ ඒ විදියටම කරනවා. කරන්න ඕන එකම දෙයයි මේ වගේ කට්ටිය හමු වුණොත් අනුකම්පා කරලා ළඟම තියෙන මානසික රෝහලට බාර දෙන්න. එහෙම නැත්නම් මානසික රෝහලට දැනුම් දෙන්න. හොඳම දේ ඒක තමයි. ඇත්තටම ඔවුන්ගේ මනසේ තියෙන ඒ හැසිරීම චිත්ත වේගීය හැසිරීම මනෝභාවයන්ගේ ක්‍රියාකලාපය අනුව තමයි ඔවුන් කටයුතු කරන්නේ. එයාලා හිතාමතා කරන දෙයක් නෙවෙයි. එයාලට ඉබේ වෙන දෙයක් කියලා කියන්නත් බෑ. මනසේ ඇති වෙන චිත්ත වේගවල උස්පහත් වීම නිසා තමයි මේ දේ ඇති වෙන්නේ. ඇත්තටම අනුකම්පා කරන්න ඕන උන් ගැන පුළුවන් තරම් ඉක්මනට මානසික වෛද්‍යවරයෙක්ට මානසික රෝහලකට උන් බාර දෙන්න. ඇත්තටම මං හිතනවා අපහැදී තැනක් නිරවුල් වෙන්න ඇති කියලා. බොහොම ස්තුතියි එහෙනම්.